යුරෝපයේ විශාලතම අලුත් අවුරුදු සැනකෙළිය පසුගියදා නිමාවට පත් වුණා. ඊට මාධ්‍ය අනුග්‍රහය දැක්වුවේ සියත ටීවී අප නාලිකාවයි. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු හසිත අකලංක දයාලගේ. හිටපන් මටත් රෙදි ගන්න ටිකක් හිටපන්. අම්මේ කියලා වෙනන්නේ. ගාන බල. යුරෝපයේ නන්දෙසින් එංගලන්තයට පැමිණි අති දැවැන්ත ජනතාවගේ සහභාගීත්වය ඇතිව 30 වන කිංස්බරි බක්මහා සැනකෙළිය අති සාර්ථකව නිමාවට පත් වුණා. ඒ සියත පූර්ණ මාධ්‍ය අනුග්‍රහය සමගිනුයි මේ ඒ පිළිබඳව තැබෙන සටහනක්. කිංස්බරි බක්මහා සැනකෙළිය ප්‍රධාන කොටස් 3ක් ලෙස පැවැත්වුණා. ඒ අවුරුදු ක්‍රීඩා, සංස්කෘතික සංදර්ශනය හා සංගීත සංදර්ශනය ලෙසයි. ක්‍රීඩා තරඟ හැරෝ කෙන්ටන් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණේ එංගලන්තයේ නන්දෙසින් පැමිණි ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගීත්වයෙනුයි. අනතුරුව යුරෝපයේ මෙතෙක් පැවති දෙවැන්තම සංස්කෘතික සංදර්ශනය මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් ඇතුළු නර්තනාචාර්යවරුන්ගේ දායකත්වයෙන් පැවැත්වුණා. ඉතා විචිත්‍රවත්ව පැවති ඊට ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසලේ දරුවන්, ආදි ශිෂ්‍යයින්, ගුරුවරුන් හා දෙමාපියන් මෙන්ම ආරාධිත කණ්ඩායම්ද එක්ව සිටියා. එය පැවැත්වුණේ හැරෝ ලෙෂර් සෙන්ටර්හිදී. ජනප්‍රිය ගායනතරු එක්වූ සංගීත සංදර්ශනය එහිදීම පැවැත්වුණේ අතිවිශාල පිරිසකගේ සහභාගීත්වය ඇතුවයි. මේ සියල්ලටම මාධ්‍ය අනුග්‍රහය සියත මාධ්‍ය ජාලය ලබා දුන්නා. මේ ඒ පිළිබඳ අදහස් පළ කළ ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන්. අපේ ගෞරවනීය ගුරුදේවෝත්තම ගලයයි පීදස්සේ නායක මායිපාන් වහන්සේ විසින් ආරම්භ කළ යුරෝපයේ දැවැන්තම බක්මහා සැනකෙළිය මේ අවුරුද්දේ 2025 අප්‍රේල් මාසේ 19 වෙනි දින ඉතාම සාර්ථකව සිද්ධ කරන්නට අපිට පුළුවන්කම ලැබුණා. මේ සඳහා විශාල පිරිසක් දායකත්වය ලබා දුන්නා. විශේෂයෙන් සංස්කෘතිකාංග ඇතුළත් සිංහල බක්මහා සැනකෙළියක අසිරිය මේ රටේ උපදින දරුවන්ට සියස්සින් දැක බලා ගැනීමට ඉඩ පහසුකම් මේන් ලැබුණා. ඉතින් අපි මේ වෙලාවේ නැවතත් පුණ්‍ය ආනුමෝදනා කරන මේ සඳහා දැවැන්ත කැපකිරීමක් කළ සංවිධායක මණ්ඩලයට, අනුග්‍රහ භවතුන්ට බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන්. ඒ වගේමයි විශේෂයෙන් ඉදිරියටත් මේ කටයුතු සිද්ධ කරන්න ඔබගේ දායකත්වයේ අනුග්‍රහය අපි බලාපොරොත්තු වන අතර යුරෝපයේ බුදුදහම ප්‍රචලිත කිරීම සඳහා මේ කරන කටයුතු හේතුවක් වනු ඇති බව අපේ ප්‍රාර්ථනාවයි බලාපොරොත්තුවයි. හැමදෙනාටම තෙරුවන් සරණයි.